Shalom හැමෝටම. Rabbi Dr. Itzhak Shapira. මට විශ්වාසයි ඔයාලා හැමෝම එක්සත් ජනපදයේ සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන අතර කියන සන්ධිගත ගිවිසුම දැකලා ඇති කියලා. මට බොහෝ ඊමේල් ලැබෙනවා. එහිදී මිනිස්සු මගෙන් අහනවා ඊළඟට වෙන්නේ මොකක්ද කියලා. දැන් වෙලා තියෙන දේ මම කොහොමද තේරුම් ගන්නේ මම ඉදිරියට බලාපොරොත්තු විය යුත්තේ මොනවාද කියලා. මුලින්ම මම කියන්න කැමති මේ කියන සාම ගිවිසුම අත්සන් කරලා තියන්නේ 40 වැනි දිනේ. මේක වැදගත්. මන්ද 40 කියන්නේ පරීක්ෂණවල සංඛ්‍යාවයි. අපි මිල්කෙමෙත් හායමුණා එකේ අවසන් අඩියරවල ඉන්නවා. ඒත් මට විශ්වාසයි ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ආරම්භ කළ දේ නිම නොකළොත් ඒක අවසන් නොකළොත් ඔහුගේ ජනාධිපති දුරය සම්පූර්ණයෙන්ම පහළ යයි කියන. මේ කාලයේදී අපි අහනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයත් එක්ක හවුල්කමක් ගැන හැබැයි මේ මොහොතේවත් කතා කරනවා කියලා. ඉරානය සමන් ව්‍යාපාර කරනවා. ඒවා යාළුවනේ ඔයාලට රතු ආරක්ෂණ සංඥාවක් වගේ වෙන්න ඕනේ. මම ඔයාලට කිව්වා එඩොම් සහ ඉශ්මාය අතර හවුල්කමක්වත් වෙයි කියලා. මම ඒ ගැන ලියලා තියෙනවා මගේ පොතේ The Fall of Edom කියන. ඒ වගේ දෙයක් වෙන්න ඉඩක් තියෙනවා. හැබැයි අපි දිගටම ප්‍රාර්ථනා කළොත් විශේෂයෙන්ම ඉදිරි දවස් කිහිපය තුළ දෙවියන් වහන්සේට මේ භයානක තීරණය ආපසු හැරවන්න පුළුවන් වෙයි. අද මම ඔයාලට විශේෂයෙන්ම පෙන්වන්න කැමතියි. අපි ඉන්න මේ කාලේ සම්පූර්ණයෙන්ම අපි කොහෙද කියලා සහ අපි බලාපොරොත්තු වන්නේ මොනවාද කියලා සම්පූර්ණයෙන්ම පෙන්වන්න සම්ප්‍රදායික හලෙල් කියවීම ගීතාවලිය 113 සිට 118 දක්වා ජාතීන්ට විශාල අනතුරු ඇගවීමක් සහ ඇමරිකාවට විශාල අනතුරු ඇදවීමක් සමන්ද. මම බලාපොරොත්තු වෙනවා මාව බලන ඔයාලා මේ අනතුරු ඇගවීම තරයේ සලකනවා කියලා. පෙසකීන් 118 කියලා තියෙන්නේ මොනවාද කියලා අහන්න. මේක කියවෙන්නේ හලෙල් කියන කොටසට සම්බන්ධවයි මම උපුටා දක්වන්නම්. හලෙල් කියවීමේ මේ පස දේවල් අඩංගු වෙනවා. මෙසේ මසරියෙන් නිදස්වීම සිහවුන් රතුමහිදී බෙදීමට ලබාදීම මොළුවෙන් නැවත උත්පනය වීම සාමාසයස්ගේ වෙදන. මේ වැදගත්තිය සංකල්ප සඳහන් කරන නිසා හලෙල් කියවීමත් වැදගත් ලෙස සැලකෙනවා. හලෙල් කියවීමේ පස් දේවල් සඳහන් වෙනවා. ඒ අතරින් මට අද අවධානය යොමු කරන්න ඕනේ කියලා හිතන එක තමයි එන්න මෙසායාගේ උපන් වේදනා. ඒ නිසා අද මේ විශේෂ දේත කරුණාකර අවධානය යොමු කරන්න. 30 ගණන්වල වෛක්‍රා රබ්බා අපි හලෙල් ගැන කියවා සහ විශේෂයෙන්ම එය සම්බන්ධ වෙන්නේ පස් විවිධ මැසිහානුකූල දේවල් මැසිහානුකූල විෂයයන් ගැනයි ඒවා සිදුවීමට නියමිතයි. අපි මේවා ගැන කියවන්නේ අහම්බෝ දෙයක් නොරෙයි. මේ දවස්වල මේ මොහොතේම අපි අපේ ඇස් ඉදිරියේම අවසාන කාලයේ ප්‍රවචන ඉතු වෙලා තියෙනවා කියලා දැකගන්න පුළුවන්. වෛක්‍රා රබ්බා 30 කියනවා මෙය හලෙල් මේ අතීතයට ස්තුති අඩංගුයි අනාගතයට ස්තුති අඩංගුයි මේ පරම්පරාවන්ට ස්තුති අඩංගුයි. මෙයා මැසිහානුකූල යුගයට ස්තුති අඩංගුයි. සහ මෙයා ගොග් සහ මැගොග්ගේ දවස්වලට ස්තුති අඩංගුයි. ඊශ්‍රායෙල් වරු ඊජිප්තුවෙන් පිටත්ව ගියා විට ඒ අයි යහළුවනේ අතීතය අප වෙනුවෙන් නොවයි ස්වාමිනි මේ පරම්පරාවන් වෙනුවෙන්. මට ආදරයි ස්වාමීන් වහන්සේ මගේ හඩත් මගේ යාච්ඡාත් ඇසුවා කියලා. මෙය මැසිහානුකූල යුගය සඳහායි. සියලු ජාතීන් මාව වට කරගෙන හිටියා. ගීතාවලිය 118:10 මෙය ගෝග් සහ මගෝග්ගේ දවස්වලටයි. ඔබයි මගේ දෙවියන් වහන්සේ මම ඔබට ස්තුතිවන්ත වෙමි. මගේ දෙවියන් වහන්සේ මම ඔබ උසස් කරමි. අනාගතය වෙනුවෙන්. මට ඊටමත් අමුතුයි මේ දවස්වල විශේෂයෙන්ම අපි ගෝග් සහ මගෝග් ගැන කියන කොටස කියවන්නේ. සහ ගීතාවලිය 110 වන දසවන පදය එයත් ගෝග් සහ මගෝග් ගැන කතාවක්. ඇත්තටම අපේ රබයිලා කියනවා ඒක වෛක්‍රා රබාවලත් සහ ගීතාවලිය 110 වන තියෙනවා. ඒක කියනවා කොල් ගොයිම් සවවුනි. බැෂෙම් අදෝනයි කී අමිලම්. සියලු ජාතීන් මාව වටකරගෙන ඉන්නවා. අදෝ අයිගේ නාමයෙන් මම ඔවුන් කපන්නෙමි. මිතුරන්නේ. ඔබට මේ කරුණේත් අමූලික එක්ක තියෙන සම්බන්ධතාවය.
පැහැදිලිව දැක ගන්න අවශ්‍ය වෙනවා. එත්තමම මා අද ඔබට ඉතාමත් පුදුම සහගත සහ අමුතු දෙයක් පෙන්වන්නට ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා. මේ තෙක් ඔබට සටහන් කරගන්න. මම කියන්නේ අද අපි හලෙල් කියවුවා. හල්ල විශේෂයෙන්ම කියන්නේ අපි දැන් කියවමින් සිටින ගෝග් සහ මැගෝග් ගැන මේ අපි ඉදිරියට තියෙන දවස්වල. කියන දේ අහන්න. ප්‍රසිද්ධ ප්ලන්ෂ රබායිවරයෙකු වූ රැබි මෙනාහෙම් හමේරි අවුරුදු 800කට පෙර මෙහෙම කිව්වා. එය සන්ධානය කරන්නේ නිවාසගත වීමේ කාලය. එනම් ගොබ් සහ මැගොග් යුද්ධයේ අවසානය ගැන. මෙය කියන්නේ ගීතාවලිය 118 දසවන පදය ගැන. එය දාවිදය ගැන සන්ධානය කරන්නේ ඔහුට හැම පැත්තෙන්ම යුද්ධ කරන අය ගැනයි. ඔහු කිව්වේ ඔහු වට කරගෙන තිබියදී ඔහු ස්වාමීන් වහන්සේට විශ්වාස කළා කියන මන ඔවුන් කපන්නෙමි. කී ආමිලාම් කියන්නේ මම ඔවුන් විනාශ කරන්නෙමි කියලයි. ඔබට දැනගන්න ඕනේ මීළඟට එන්නේ මොකක්ද කියලා. මිතුරන්නේ ජාතීන්ගේ විනාශය මීළඟට එනවා. ඊශ්‍රායෙල්ට එරෙහිව සිටි සියලුම ජාතීන් ඊශ්‍රායෙල්ට විරුද්ධව සිටින හැමෝම. ඉශ්මාන්‍යලේ අවාසිය, එඩෝම්ට අවාසිය, යුරෝපයට අවාසිය, ඊශ්‍රායෙල්ව පීඩා කරන හැම රටකටම අවාසිය. එය කියන්නේ අපි දැකන විදියට ලෝකය බහුතරයම මෙයයි. නමුත් ඒ සියලුම ජාතීන් තුළ ඉතිරිවීම් ඉන්නවා. රශීද මේ වචනය ගැන අදහස් පළ කරලා තියෙනවා. ඔහු කියන්නේ මේ වචනය කියන්නේ ගෝබ් සහ මගෝබ්ගේ යුද්ධය ගැනයි. ඒ වෙලාවේ සියලුම ජාතීන් එහි සිටිනවා කියලා සෙකරියා 14:12 කියන විදියට මම සියලුම ජාතීන් යෙරුසලමයට එකතු කරලා යුද්ධයක් කරන්නට පත් කරන්නෙමි. මිතුරා, අපි ගෝග් සහ මගෝග්ගේ දවස්වල ඉන්නවා. අපි ගෝග් සහ මගෝග් ගැන කියවන්නෙත් අපේම ජීවිත තුළ ගෝග් සහ මගෝග් අත්විඳින්නෙත් මේ දවස්වලයි. රෝමෙමෝට් එල්හි කියනේ මෙහෙමයි. සහ සාක්ෂිය නම් ඔබට මාව බලලාම දැනගන්න පුළුවන්. සියලුම ජාතීන් මාව වට කරලා ඒ වගේම ඔවුන් කවුද වෙන්නේ කියලා. පිරිස්තීන්වරු, මොාබි, සෝබා රජා සහ ඔහුට උදව් කරන්න දමස්කස් වල අරාම් සහ එදෝම්. ඒ හැමෝම ස්වාමීන් වහන්සේගේ නාමයනේ මම විශ්වාස කළා. මම ඔවුන් විනාශ කළා. මිනිසුන් හෝ රාජ්‍යයන් මත විශ්වාස කරලා නොවේ. මේක ඇත්තටම අමුතුයි මිතුරන්. මෙහි රබයිලා කියන විදියට එදෝ මුස්ලිම් ජාතීන්ට එකතු වෙයි කියලා. මිතුරන්, මේ තමයි අපි දැක්කෙත්. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන දේවල් ඇයි අපි ඉරානය සමග ව්‍යාපාර කරමු කියලා කියන විද. අපි එකට උරහිස වැඩ කරමු කියලා. එය මට ගොඩක් කනස්සල්ලක් දෙනවා. එය මට ගොඩක් කනස්සල්ලක් දෙනවා. මන්ද ඒම පද පෙළේම හොර්මුස් ඍජු මාර්ගයත් කේතවත් කරලා තියෙනවා. ඔබ දැනගෙන තිබුණාද අද හොර්මුස් ඍජු මාර්ගය මේ සතියේ හලෙල් තුල කේතවත් කරලා තියෙනවා කියලා. මේක විශ්වාස කරන්න අමාරුයි. අපි හාග් සඳහා හලෙල් කියන විට අපි හොර්මුස් ඍජු මාර්ගය ගැන කතා කරනවා. මේක ඇත්තටම අමුතුයි මිතුරන්. සහ විනාශයක් එනවා. පෙර වචන කිහිපයකට පෙර ගීතාවලිය 118 පස්වන පදය කියනවා අපහසුතාවයේදී මම යාහ්වට කැඳවුවා. යා මට පිළිතුරු දී මට නිදහස ලබා දුන්නා. දේවයා මගේ පැත්තේ ඉන්නවා. මට බියක් නෑ. මනුෂ්‍යය මට කරන්න පුළුවන් මොනවද? එහි කියන්නේ මනුෂ්‍යයන්ට නමුත් හොඳම පරිවර්තනය නම් මනුෂ්‍යයෙකුට මට කරන්න පුළුවන් මොනවද? ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපිට කරන්න පුළුවන් මොනවද? මම ඔබට මේ දේ කියන්නම්. මම ඔබට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම කිසිවක්ම කරන්න බෑ. ඒක හේතුවෙන් හෂෙම් මෙහි සිටිනවා. ඔහු මෙයිත්සාර් ඒ කියන්නේ ඍජු මාර්ගයෙන් කැඳවමින් සිටිනවා. හෙබ්‍රු භාෂාවේ අපහසුතාවය කියන වචන මොකක්ද? හෙබ්‍රු භාෂාවේ අපහසුතාවය කියන වචනය මට අවධානයෙන් අහන්න. හෙබ්‍රෙව් භාෂාවේ අපහසුතාවයි කියන වචනය මෙයිත්සා කියලා. හොර්මෝස් මාර්ගය වගේම මෙයිත්සා කියන්නේ ඍජු මාර්ගය කියන අර්ථයයි. ඒක ගොග් සහ මැගොග් එක්ක කේතනයි කරලා තියෙනවා. ඒක අද දවසේම කේතනය වෙලා තියෙනවා. අපි මේ කියන සාම ගිවිසුමට අත්සන් කරන මේ දවසේම. මිතුරන්, යුද්ධ විරාමය. ඔබට කැමති නම් වෙනත් නමකින් කියන්න. ඒක
අහම්බ දෙයක් නෙවෙයි. දෙවියන් වහන්සේ සෘජු මාර්ගයේ සිටිනවා. ඒත් දෙවියන් වහන්සේ තමන්වම හෙළිදරව් කරන්න යනවා. ඇත්තටම රෝමමෝට් එල්හි මෙහෙම කියලා තියෙනවා. අපි ලියා තියෙනවා මේ සංගීතය අනාගත මුදවීම ගැන කියනවා. අපූරුයි. දැන් අපි මේ කරුණට යනවා තේරුම් ගනිමින් දෙවියන් වහන්සේගේ මහත් නම සම්පූර්ණ වෙන්නේ දෙවියන් වහන්සේ අමලෙක්ට එරෙහිව කරන යුද්ධය හරහා. ඒක සම්පූර්ණ වෙන්නේ රජ මෙසියා හරහායි. මිතුරන් මෙය බලන්න. අපි අද කියවන්නේ මේ වචනය ඇත්තටම අමලෙක්ට එරෙහි යුද්ධයක්. ඒ කියන්නේ පර්සියාව. අපි ඔයාලට පෙන්වන්නේ ඒක රජයා විසින් යුද්ධ කරන බලයි. King Messiah විසින් ඒ කියන්නේ මසායා ඉතා ඉක්මනින් තමන්ව හෙළිදරව් කරනවා කියලායි මේක කියන්නේ. ඒක මෙතෙක් දිගටම යනවා. ඔහු මෙතනට පැමිණෙනවා තමන්ගේම සමීපතම හිතවතෙකු වගේ හොඳින් කතාබහ කරනවා. බලන්න මේ සිදුවන දේ දෙස. ඔහු තමා ජනතාව වන ඉස්රායෙල් සමන් කතා කරයි. මම අනාගතය ගැන විශ්වාසයෙන් පිරී සිටිනවා. මගේ රජත්වය තුළ මෙතෙක් දැකපු දේවල් මත පදනම්වා. මේ හැරහා දාවිත් කියනවා තවදුරටත්. කල් වහෝමාර් අනාගත ගැලවීම කෙරෙහි මම විශ්වාසය තබන්නෙමි. මක්නිසාද මම විපතට පත් වූ විට හොර්මූස් සමග කටයුතු කල් විට මම දුෂ්කර තත්වයන්ට මුහුණු දුන් විට සාවුල් සමග ගුහාවේ සිටියදී. සිරකරුවෙකු ලෙස මම යහ්වෙත මගේ ගැලවීම සඳහා යාචනා කළා. යා මන්ද නම තවම සම්පූර්ණ වී නොතිබුණා. එසේ කියනවා හෙවත් අටක් යාගේ ආසනය මත. මෙයා තේරුම් ගන්නවද මිතුරන්නේ? ඉතිරියටත් මෙසේ කියනවා එහෙත් ඔහු මට පුළුල්කමෙන් පිළිතුරු දුන්නා. මම පිටතට ගොස් එලිමහනේ සිටියදී සාවුල්ට කතා කළ විට මට සැඟුය නොහැකි තැනක. එතැන අවදානම් සහගතයි තැන යන්න මගක් නැතිව. මේ සියල්ල තිබියදීත් ඔහු මට විවෘතව පිළිතුරු දුන්නේය. එතැන යා හෂෙම් තමයි මිතුරන්. හෂෙම් තමයි දැන්ම ඉස්රාවේලියට පිළිතුරු දෙන්න යන්නේ. අපි ප්‍රාර්ථනා කළ යුතුයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු මෙහෙම දිගටම යනවා නම් ස්වාමීන් වහන්සේ ඔහු ඒම් දලවා ගනීවි මිතුරන් සැකයක් නැතිව. ඔහු අවදි වෙලා මේ වෙන්නේ කරන දෙයා නොකරන ලෙස අපි ප්‍රාර්ථනා කළ යුතුයි. ඇත්ත වශයෙන්ම මට ඔයාලට සංක්ෂේප කියන්න තියෙන්නේ අද අපි ආගමික ව්‍යවස්ථාවේදී ගෝග් සමයි ගෝග් දෙන කිව්වසා අපි දැකගන්න අමලකගේ යුද්ධයේ උච්චතම අවස්ථාව අදයි කියලා. ස්වර්ගීය ලෝකයේ ඒක අදයි. උච්චතම මිල්හෙමෙත් හා එමුණා අද සිදුවෙමින් පවතී. සාරීම්ලා දැන් දැඩි කම්පනයකට පත්ව සිටිනවා. ඔවුන් දැන් අපට කිසිසේත්ම තේරුම් ගත නොහැකි ආකාරයකට ගමන් කරමින් ඉන්නවා. 117 වන ගීතිකාව එනම් හලෙල් මිත්‍රවරුනි අමනෙක්වරුන් සමන් යුද්ධය ගැන යා. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම ඊළඟ වචනයේ 9 වන වචනයේ ඔහු කියනවා මිනිස්සුන්ට විශ්වාස කරනවාට වඩා ඇඩොනයි තුල ආරක්ෂාව සෙවීම වඩා හොඳයි. ඔහුගේ නියම නම ඩොනල්ඩ් වුණත් ඔහු පවසන දේවල් කිසිසේත්ම විශ්වාස කරන්න එපා. ශාරේ ඕරා නමින් හඳුන්වන රහස් අර්ථ දැක්වීමකදී මෙහෙම කියලා තියෙනවා. අපිට ඉගෙන ගන්න පුළුවන් මිනිසාට විශ්වාස කරනවාට වඩා හෂම් තුල ආරක්ෂාව සෙවීම වඩා හොඳයි කියන වචනයෙන්. ඒ කියන්නේ කිසිවෙකුත් කිසිදා තම ගැලවීම මිනිසා යන නමට ඇතුළත් සේවක දූතයන්ගෙන් ඒ කියලා විශ්වාස කළ යුතු නැහැ. මන්ද ලෝකයේ කිසිදු සත්වයක් ඉහළ ලෝකයේවත් පහළ ලෝකයේවත් ඩොනල්ඩ් ට්‍රම්ප්වත් වෙන කවුරුත්වත් හෂම් විසින් ලබා දී ඇති දේ හැර කිසිවෙකුටම ස්වයංක්‍රීයව කිසිදු බලපරාක්‍රමයක් හෝ උදාරත්වයක් සහ ශ්‍රේෂ්ඨත්වයක් හිමිවන්නේ නැහැ. මිත්‍රවරුනි, ඩොනල්ඩ් ට්‍රම්ප් වීඩියෝව නිර්මාණය කර මම ඊශ්‍රායලයේ ගැලවුම් කරවා යැයි පැරසූ විට ඔහු මෙම ප්‍රකාශය කළ විට ඔහු ස්වාමීන් වහන්සේට අයත් දේ ලබාගෙන එය තමා මත තබාගත්තේය. මේක ඉතා අනතුරුදායක තැනක්. ගැලවීම හෂෙම්ට පමණයි. ඒක මතක තබාගන්න මිනිසුන්ට නෙවෙයි. ඔබ දැන් ඔබේ තිරයේ මේ බලන විට
කියවෙන්නේ මොනවාද කියලා ඔබට පේනවානේ. ඔහුට මෙන්ම මුළු ඇමරිකාවටත් යම් විපතක් සිදුවීමට ප්‍රථමයානියෙන් අපි හැමෝම යම පණිවිඩයකින් යුතුව ප්‍රාර්ථනා කරන නැස මම ඔබ සැමගින් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒක මගේ බලාපොරොත්තුවක්වත් මගේ ප්‍රාර්ථනාවක්වත් නෙවෙයි. මේක සිදුවෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අමලෙක් ගොග් සහ මගොග්. මේ හැම දේමම අපේ ඇස් ඉදිරියම ගීතාවලිය 118 තුල ඔපුටා දක්වා තියෙනවා. ඒක තමයි හාගෙකට හලෙල් එක. ඔබේ තීරණය ගන්න. ඔබේ තේරීම කරන්න. ඔබ ෆෙරෝ එක්කද? ඔබ ඉස්රායෙල් එක්කද? ඔබ තෝරන්නේ කුමන පැත්තද? හාග් සමයක්. මගේ අදහසට අනුව බොහෝ විශිෂ්ට විශේෂයන්ගේ අදහසටත් අනුව මම මේ භයානක ගිවිසුම අවසන් කරලා නැත්තම් අද මේ මැද පෙරදගත් ඉස්රායලවත් නැතිබෙනවා.